ඔහුගේ දවස්වල අර මහින්ද රාජපක්ෂව ගෙයින් එළියට දැම්මනේ. කමක් නැහැ. ඉතින් රජයක් විදිහට තීරණ ගත්තා නම් ඕනම කෙනෙක්ට ඒක පොදුයි. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මන් දැක්ක ඒකේ කමෙන්ට් වලට සමහර 2000න් පස්සේ ඉපදිච්ච උන් දාලා මහින්දයා මොකද්ද මේ රටට කළේ කියලා. මේ රටට කළේ මොකද්ද කියන එක ඔය වැඩි හිටි වයසේ ඉන්න ඔය ඇත්තොන්ගේ හෘද සාක්ෂිය දන්නවනේ. මම නම් දන්නවා. මොකද මං ඉස්කෝලේ ගියේ මේ රටේ යුද්ධේ බරපතලම කාලේ. මං කොළඹට උදේ ඉස්කෝලේ යද්දි පින්වත්නි අම්මා තාත්තගේ කකුල් අල්ලලා වැඳලා මම හිතනවා ආයි හවසට අම්මා දකින්න වෙයිද දන්නේ නෑ. කෝච්චි වල බෝම්බ පුපුරනවා, බස් වල පුපුරනවා, හන්දි වල පුපුරන අපිට මරබියෙන්තරව ජීවත් වෙන්න රටක් හදපු මිනිස්සයාට කලෙහිගුණ තියෙන්න ඕනේ නැද්ද? තියෙන්න ඕනේ. ඔය මනුස්සයා බටහිර රටක එහෙම හිටියා නම් මේ වගේ ඒවා වෙන්නේ නෑ. මේ මිනිස්සු අපිට වැඩිය දියුණුයි. අපි මේ සංස්කෘතියත් එක්ක ඉන්නවා කොට අපි සංස්කෘතියත් එක්ක හැදිච්ච මිනිස්සු නෙවෙයි. අපි ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය හිතේ තියාගෙන ජීවත් වෙන මිනිස්සු. ඒ නිසා මතක තියා මොනවද කලේ කියලා අහන උන්ට බුදුහාමුදුරන්ගේ ධර්මයේ හරි ලස්සන උත්තරයක් දෙනවා. මොකද්ද? ගහක් හෙවන දුන්නා නම් අපිට ඒ හෙවන දීපු ගහේ කොළයක්වත් කඩන්න එපා කිව්වා. අසත්පුරුෂකමක් කිව්වා. ඔන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ මට කියන්න ඕන